හලෝ කියන්න. හෙලෝ ඇහෙනවද? ඇහෙනවා කියන්න. මේ අර ඩ්‍රයිවිං කියලා දෙන මහත්තයාද? ඔව්. ඩ්‍රයිවිං කියලා දෙන ගමන්ට දන්නේ ඉන්නේ. දැන් ඔය කමන්නේ ගමන් බොනින්න මම නතර ගන්න. ඕක ඉතින් පොඩ්ඩක් ඉන්න දෙයක් ඈ බ්‍රේක් කරන්නකෝ. ඔව් ඔබට ඉන්න. හරි ගන්න. බ්‍රේක් කරන්න. හරි. දැන් කියන්න. මේ බ්‍රේක් කළා නේද තියෙන්නේ නැත්තම් මේ හැප්පෙයි. හරි දැන් මේ වාහනේ නතර කරේ හරි. කියන්න. මේ මම ඩ්‍රයිවිං ඉගෙන ගන්න කියලා පොඩ්ඩක් කතා කරේ. කොහෙද ඉන්නේ මිස්? පන්නි පිටියේ. පන්නි පිටියේ එල්ලන්න පුරුදු කරන්න ඕනේ නේද? ටිකක් හරි එළවල හැම තියනවද? ඩීංගිරිත්තක් වගේ ඉතින් එළවල තියෙනවා මම. දැන් මේ මෙතන ඉඳලා අර අතෙන්ට වගේ ගෙනියලා තියෙනවා. මේමයි දවස් දෙකෙන් පුරුදු කරනවා. පළවෙනි දවසේ පුරුදු කරනවා පාර්ලිමේන්තු පාරේ, ජයවර්ධනපුර හොස්පිටල් පාරේ. අනේ මට හොස්පිටල් එක පාරේ බයයි. ඉතින් වෙන කොහෙද පුරුදු? ඒකනේ දෙන ගාඩු. වාහන නැත්තේ එහෙම නැත්නම් පාර්ලිමේන්තු පාරේ පුරුදු කරලා පළවෙනි දවසේ දෙවෙනි දවසේ යනවා කොළඹ පැත්තට. බස් එකේද? නේ මේ ඔයාමද අපිට දැන් එලවන්න උගන්වන්නේ? මම තමයි උගන්වන්නේ. මම ඉස්සරහයි කරන්නේ මේක. දවසකට පැය 5ක් විතර පුරුදු වෙන්න ඕනි. ඒතකොට දවස් දෙකෙන් පුරුදු කරනවා. දාතෝ පැය 10ක් 12ක් වෙනවා දවස් දෙකට. ලර්නර්ස් එක මාසයක් විතර කරන දේ තමයි අපි දවස් දෙකෙන් කරන්නේ. මට නම් ඉතින් අර ක්ලච් එක බ්‍රේක් එක ඒවා ඉතින් nothing. හරි එහෙනම් එක දවසක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ පැයක් විතර පුරුදු කරලා පාර්ලිමේන්තු පාරේ. ඊට පස්සේ හොඳ තත්ත්වයට ආවම කියා දීලා කෑ ගහලා බැලලා නෙමෙයි. අනිමි ප්ලීස් මට නම් බනින්න එපා. මොකද මට හાર્ට් ඇටයක් තියෙනවා. නෑ අපි ඒක කලබල නැතුව එමින් නිදාස් කරමු. දිනයක් ලෑස්ති කරගෙන මට කලින් කියන්න. මේ එතකොට මොන වාහනයක්ද තියෙනවද? අපේ ගෙදර තියෙන 3 wheel එක. ඔයගොල්ලන් වාහනේ පුරුදු කරන්නේ. 3 wheel එකක් තමයි ගෙදර තියෙන්නේ. ඉතින් 3 wheel එක තමයි එන්න පුරුදු කරන්න වෙන්නේ. අනිත් මට කාර් එකක් පුරුදු වෙන්න ඕනි. කාර් එකක් ගන්න ඉතින් යාළුවෙකින් හරි ඉල්ල ගන්න වෙනවා. මම ඇවිල්ලා තමයි පුරුදු කරන්නේ. ඔයාගේ නැද්ද කාර් එකක්? නෑ මං ගාව නෑ. මං ඇවිල්ලා කරන එක තමයි කරන්නේ. එතකොට ඒ කියන්නේ හෙන්ඩුව තිබ්බට අලියෙක් නෑ. ඔව්. මං හිතුවා අලියෙක් ඉන්නවා කියලා. සෝරි. නෑ හෙන්ඩුව තියෙනවා. අලිදින් පාරින්නෙම අල්ල ගන්නවා. එහෙනම් අපි ඊළඟ සතියේ ඉඳන් පටන් ගමු නේද? හරි. දැන් ඒතර වාහනය හොයා ගන්නවද? ඔව් අනේ. එහෙමයි වාහනේ රෙන්ට් එකට හරි අරගන්නකෝ මේ. මම එක දවසේ පුරුදු කරලා දෙන්නම්කෝ. එක දවසකට රෙන්ට් එකට ගන්න පුළුවන්ද වාහන? අපෝ දෙනවා. පැය 5ට 6ට දෙනවා. හැබැයි පුරුදු කරනවා කියලා කියන්න එපා. ගමනක් යන්න කියලා ඉල්ල ගන්න. බොරු කියලා ඉල්ල ගන්න ඕනි. ඕ ගමනක් යන්න කිව්වම ඒගොල්ලෝ දෙනවා. අනේ මම බොරු කියලාම නැහැ. බොරු කියන පුරුදු වෙන්න ඕනේ. මේ කුවාරි වෙන පැත්තකට ගිහලා පුරුදු කරලා ගෙනත් දෙන එකයි තියෙන්නේ. දැන් එතකොට මේ ගණන් එහෙම කොහොමද? රුපියල් 2000යි ගන්න එක දවසකට. එතකොට ඔයා පෙට්‍රල් ගහනවද කොහොමද? නෑ ඔයගොල්ලෝ පෙට්‍රල් ගන්න. දැන් යමක් උගන්වන්නකොට කොපි පොත් ගන්නව තමන්නේ ගෙන්නේ විතරයි කරන්නේ. පෙට්‍රල් ගහගෙන සල්ලි දෙන්න ඕනේ. පෙට්‍රල් ඔක්කොම ගහගන්න ඕනේ. පෙට්‍රල් ගහන ඒවා ටයර් ටියුබ් දානවා ඒවා දාන්න ඕනේ. මං ඇවිල්ලා උගන්වන්න විතරයි. උගන්වනවා විතරටද රුපියල් 2000ක්? එන්න මොකද කරන්නේ ගුරුවරයෙක් ඇවිල්ලා. මන් අර ටිකක් දාන්නේ හින්දා බැරිද දාන්න ටිකක් මේ රුපියල් 500කට විතර උගන්වන්න නේද? ඔව් අසනීපයක් තියෙනවද රුපියල් 4,200ට ඇවිල්ලා ඩයින් පුදුනොත් ඉතින් නෑ. අනි මහත්තයා ඉතින් කේන්ති ගන්න කාර්යය නැහැ. ඉතින් අර නොදන්නා කමටනේ මිනිස්සුયો මෙහෙම කතා කරන්නේ නේද? නෑ ඉතින් නොදන්න කන්න ඔයා තමයි රුපියල් බාල්දි කරනවානේ. දැන් රුපියල් 10-15000 කරන ලර්න්ස් එකට ගියොත්. ඇත්ත. එහෙම කියනවාද? එහෙම අලිය නැතේ හින්දු කතා එහෙම කියන්න ඕනේ නෑ. අනේ සෝරි. මට ඉතින් අනේ අලි නෑ. සමා වෙන්න මහත්තයා සමා. රයිට් හොඳයි. 3000ක් උනත් දෙන්නම් ඒක ප්‍රශ්නයක් නැහැ. කවදාද වෙට් කරලා කියන්න 3000 නම් එපා මයි ගානේ ඉස්සරහ දෙන්න. වයස කීයද? 48යි. එහෙනම් හොඳයි. ඒ කියන්නේ මේකයි. කියන්නේ ගොඩක් අය වයසට කියන ප්‍රශ්නේ අල්ලගන්න අමාරු. දැන් ඔය වයස තරුණ වයස වාගේනේ එන ඉක්මනින් අල්ලගන්න පුළුවන්. මට හොඳටම කියලා දෙනවා නේද? ඔව් හොඳට කියලා දෙනවා කියන්නේ කෑ ගහන්නේ බනින්නේ නෑ. හරියට පොඩ්ඩක් මම ඔව් ඔබින සිග්නල් එක දාන්න ඉස්සරහට. රයිට් මේක කකුල ගන්න. ඔය කාට හරි කියලා දෙනවද? මේක උගන්නන ගමන් කතා කරන එකනේ. දෙක ගන්න පොඩ්ඩක්. හරි කෙලින් ගන්න. මොකද්ද කෙලින් කරන්නේ? හරි මම මේ කියන්නේ මේ මෙයාට කියන්නේ බ්‍රේක් කරන්න කියලා. මේ ඔතනින් දැන් මේ හරවන්නේද යන්නේ? අපි කෙලින්ම යනවා බ්‍රේක් කරන්න. ඉරේ කර දාන්න බ්‍රේක් කරන්න. රයිට් පාගන්න. මොනවද දන්නේ පාගන්නේ කිව්වේ නේද? නෑ මම මේ මෙතන පුරුදු කරන එක්කනට කියන්නේ. නතර ගන්න අර කන්ද ගිහිල්ලා සිග්නල් එක දාන්න ඉස්සරහට. ඉස්සරහට කොහොමද දන්නේ සිග්නල් දාන්නේ නේ? රයිට් බ්‍රේක් එක කකුල ගන්න. බ්‍රේක් කරන්න පුරුදු කරන්න. යත්තව කෙරුවට යන්න. බ්‍රේක් කරන්න බුරුල් කරන්න. බ්‍රේක් කළා බුරුල් කළා. පැත්තක පාගලා යන්න දෙන්න. හරි. දෙකන්න පොඩ්ඩක්. මොකද අප්පා ඉතින් බ්‍රේක් කරනවට වඩා වැඩක් නැහැ නේ. ඉතින් නේද වාහනේ ඉස්සරහට යන්නෙම නැද්ද? හරි ඔයින්ද. රයිට් ඔය බලන්න ලස්සන වාහනේ යනවනේ ගානට. අනේ හොඳයි. නතර කරන්න පස්සට ගියා. නතර කරන්න. අනේ ඉස්සර වාහනේවත් දන්නේ නැහැ. බ්‍රේක් කරන්නකෝ බ්‍රේක් කරන්න. අනේ පරිස්සමින් යන්න. ඕම් පදින බ්‍රේක්. අනේ බලාගෙන
මොනවද? මම මේ ලර්නර්ස් මේ පුරුදු කිරීම කරන එක්කනට එක කතා කරන්නේ. ආහා. ඔයාලා කතා කරන්න උවමනාව නම් හවුසට කතා කරන්න මේ විතර දැනගන්න. දැන් කතා කරන්න දෙයක් නැහැ. එයාට කියලා දෙනවා මේ යනවා කියලා. ඔව් ඉතින්ඩක ටිකක්. ඔෆිස් එකේ නෝන කෙනෙක් නේද? ඔව් ඔව්. නෑ නෝනා. මට හවුසට කොහෙද දැන් පහට මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි. දාන්න දෙකට දාන්න. දෙකට දැම්මා. මේ අපි හිරු FM එකෙන් කෝල් කළේ. එහෙමද? ඔව්. හොඳයි ඈ. Speaking.